Honorable member, your time is over. I have 30 seconds. Also, I thought you did very well in Geneva, or rather in Davos. Represented the country very well. I just wanted to let you know that in my 30 seconds. Thank you very much. Okay, thank you. තුමිය ඔබතුමියට විනාඩි 12ක් කාල සීමාවක් තියෙනවා. බොහොම ස්තුතියි ගරු සභාපතිතුමනි. අද විවාදයට ගන්න විශ්වවිද්‍යාල සංශෝධන 50ක් කෙටුම් පතේ මම හිතන්නේ මට කලින් කතා කරපු ඇමතිවරුන් අපේ ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් සියලු දෙනා මේකේ අරමුණ හොඳින් පැහැදිලි කරා. මේ අපි කිසිසේත්ම මේක දේශපාලනීකරණයට හෝ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය මේ පටු කරන්න ගන්න උත්සාහයක් නෙවෙයි. අත් වශයෙන් මේකේ අනිත් පැත්තයි අපි මේක උත්සාහය ගන්න. ඉතින් ඒ නිසා සහ විපක්ෂයෙන් මේ මන්ත්‍රීවරුන් කතා කරපු සමහර කරුණු අපි මේ ගේන කමිටි ස්ටේජ් එකේ ගේන amendments වල ඒවා ඇතුළත් කරලා තියෙනවා කියන එකත් මම කියන්න කැමතියි. ගරු සභාපතිතුමනි, මේක පිටිපස්සේ විශාල සංවාදයක් තියෙනවා. මෙතන ෆූටායකෙත් විශ්වවිද්‍යාල ප්‍රජාවෙත් කාලයක් තිස්සේ තිබ්බ ඉල්ලීමක් තමයි විශේෂයෙන්ම අංශාධිපතිත් පීඨාධිපතිත් පත් කිරීමේ ක්‍රියාවලිය ප්‍රජාතන්ත්‍රවාදී විය යුතුයි. විශේෂයෙන්ම අර කල්ලි අපේ අනිල් ජයන්ත ඇමතිතුමා කිව්ව විදියටමත් කල්ලි මත මේ ක්‍රියාවලිය සිද්ධ වෙන එක පුළුවන් තරම් සීමා කරලා එක විවෘත කරන්න කියන ඉල්ලීම දිගින් දිගටම තිබ්බා. මම දැක්ක අද අයියත් අදත් මම හිතන්නේ අද විශේෂයෙන්ම මමත් සම්බන්ධ වෙච්ච වාර්තාවක් ගැන කතා වෙනවා. ඒ වාර්තාවේ තියෙන ඉල්ලීම ඒකම තමයි. ඒ වාර්තාවේ තියෙන දේවල් තමයි මේ අපි දැන් මේ ක්‍රියාත්මක කරගෙන යන්නේ. මේ සංශෝධන ඉදිරිපත් වෙන්නේ ඒ වාර්තාවේ තියෙන නිර්දේශ ඇත්තටම දැන් ආයතනගත කරන්නත් නීතියට එකතු කරන්නත් තමයි අපි මේ මැදිහත් වෙන්නේ. මම දන්න තරමින් ඒ වාර්තාව මම දැක්කේ නෑ. මේ හැබැයි 2015 කාලේ විතර විශ්වවිද්‍යාල සමිති සම්මේලනයේ සහ UGC එක එකතු වෙලා කරපු වැඩමුළුවක වාර්තාව, ඒ වාර්තාවේ නිර්දේශ ගණනාවක් තියෙනවා. ඒ නිර්දේශ අනුව තමයි අපි මේ විශ්වවිද්‍යාල තුල මේ ප්‍රජාතන්ත්‍රකරණය තව ශක්තිමත් කරන්න අපි වැඩ කරමින් යන්නේ. ඒ සඳහා අපි ඉදිරියට තව ගේන්න ඕන සංශෝධන ගේනවා. නමුත් ඒවා ඔබ සියලු දෙනාම දන්නවා විශ්වවිද්‍යාලවල මෙවැනි සංශෝධන ගේන එක සාකච්ඡා අවශ්‍යයි. ඒවා ගැන හොඳ අධ්‍යයනයක් අවශ්‍යයි. ඒ සඳහා අපි කමිටුවක් පත් කරලා තියෙනවා. ඒ කමිටුවේ එන නිර්දේශ අනුව අපි ඒවා කරගෙන යනවා. දැන් මෙතන ඇත්තටම සිද්ධ වෙලා මට තේරෙන්නේ මෙතන කියවුණා විශ්වවිද්‍යාල අයිවෝ ජෙනින්ග්ස් බලාපොරොත්තු වුණ ඒ යුනිවර්සිටි ඔටෝනමි එකට මෙතන හානියක් සිද්ධ වෙනවා. මෙතන දේශපාලනීකරණයක් සිද්ධ වෙනවා කියන එක කොහොමද සිද්ධ වෙන්නේ කියන එක මට නම් කිසිසේත්ම පැහැදිලි වුණේ නැහැ. ඒක පැහැදිලි කරෙත් නැහැ විපක්ෂයෙන්. මේ ගේන සංශෝධනය හරහා එහෙම දේශපාලනීකරණයක් කොහොමද සිද්ධ වෙන්නේ කියලා. ඇත්තටම මෙතන කරලා තියෙන්නේ අංශාධිපති පත් කිරීමත් විශේෂයෙන්ම පීඨාධිපති පත් කිරීමට තියෙන පූල් එක තවත් පුළුල් කළා තව අවස්ථා වැඩි කරන එක හරහා ඒ තිබ්බ සීමාවන් අයින් කළා ඒකට ක්වොලිෆයි වෙන්න පුළුවන් ප්‍රමාණය වැඩි කරන එක සහ පුළුල් කරන එක තමයි මෙතන කළා තියෙන්නේ. මේ සඳහා විශාල සාකච්ඡාවක් සංවාදයක් හරහා තමයි මේ සංශෝධන ඇතුල් කරේ. විශ්වවිද්‍යාල සමිති සම්මේලනයෙන් ගෙන ආපු යෝජනා පසුව ගෙන ආපු යෝජනා අපි කමිටි ස්ටේජ් එකේ amendments හැටියට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි අපි හොඳින් දන්නවා විශ්වවිද්‍යාල විශේෂයෙන්ම අපේ රටේ විශ්වවිද්‍යාල කියන්නේ රජයේ මුදල් වියදම් වැය කරමින් පවත්වාගෙන යන විශ්වවිද්‍යාල. These are public universities and they have to be publicly accountable. අයිතරේ 1960 ගණන් වල පාර්ලිමේන්තුව තුල මේ පිළිබඳ විශිෂ්ට සංවාදයක් තිබ්බා. විශ්වවිද්‍යාලයක ඔටෝනොමි එක සහ පබ්ලික් accountability අතර තියෙන ටෙන්ෂන් එක. එකාතකට විශ්වවිද්‍යාලයට තීන්දුව තීරණ ඉතාමත්ම ස්වාධීනව ගත යුතුයි කියන ඒ ඇකඩෙමික් ඔටෝනොමි එක තියෙන්න ඕන අතර
publicly funded universities හැටියට ඔවුන් මහජනතාවටත් වගවිය යුතුයි කියන ඒ සංවාදය ඒ 1960 ගණන්වල මට මතක විදියට මේ සභාව තුලම සිද්ධ වුණා. එතනත් කතා වෙච්ච දෙයක් ඒ සංවාදය හරහා තමයි විශේෂයෙන්ම අද කවුන්සිලයට පත්ව කරනකොට කවුන්සිලේ එක්ස්ටර්නල් මෙම්බර්ස් ඒ කියන්නේ විශ්වවිද්‍යාලයෙන් පිට ඉන්න අය ඇතුලේ ඉන්න අයට වඩා එකකින් වැඩි. ඒ සංයුතිය ගත්තම අපි හිතමු ඒකේ අර එක්ස් ඔෆිෂියෝ ඉන්න පිරිස විශ්වවිද්‍යාලය තුලින් ඉන්න ඕන පිරිස 5 නම් එළියෙන් පත් වෙන පිරිස හැමතිස්සෙම ඒකට වඩා එකක් වැඩි. එහෙම පත් කරලා තියෙන්නෙම ඒ එක්ස්ටර්නල් මෙම්බර්ස්ලට තියෙනවා ඒ පිටින් පත් වෙච්ච ඒ සභාවේ සමාජිකයන්ට තියෙන විශේෂ වගකීම තමයි අර යම්කිසි විදියට අර මහජනතාව වෙනුවෙන් විශ්වවිද්‍යාලය තුල පෙනී සිටීම මහජනතාවගේ ඉන්ට්‍රස්ට් එක වෙනුවෙන් පබ්ලික් ඉන්ට්‍රස්ට් එක වෙනුවෙන් පබ්ලික් accountability එක වෙනුවෙන් පෙනී සිටීම ඒ අර්ථයෙන් තමයි ඒක ඒ විදියට පත් කළා තියෙන්නේ. ඒ අර්ථයෙන්ම තමයි ඒක ඇමතිවරයාගේ පත්වීමක් බවට පත් වෙන්නේ. එතන තර්කය උනේ ඇමතිවරයා මහජන නියෝජිතයෙක්. එතකොට ඇමතිවරයා පත් කළ යුත්තේ මහජනතාව නියෝජනය කරන පුද්ගලයන් කියන එක මේ සභාව තුල. අපි දන්නවා එතන ප්‍රායෝගිකව එලෙස මේක සිද්ධ වුණේ නැහැ. ඒක බොහෝ අවස්ථාවල ඒක විකෘති විදියට ඒ පත්වීම සිද්ධ වුණා. සුදුසු අය නෙවෙයි පත් උනේ. අපි අහලා තියෙන අවස්ථා අහලා තියෙන විතරක් නෙවෙයි අපි හොඳින් දන්න අවස්ථා තියෙනවා. සමහර වෙලාවට නිල පාලක සභාව රැස්වීමට පෙර ඇමතිවරයා පාලක සභාව රැස් කළ විය යුතු දේ මොනවද කියන එක ඇජෙන්ඩා එක පවා හදන අවස්ථා ඊට පෙර වාර්තා වෙලා තියෙනවා. නමුත් ඒකේ අදහස උනේ ඒක නෙවෙයි. ඒකේ අදහස උනේ පබ්ලික් යුනිවර්සිටි එකක් වීම නිසා පබ්ලික් accountability කියන එකත් අතිශයින්ම වැදගත් academic autonomy කියන එක හා සමානව පබ්ලික් accountability කියන එකත් ආරක්ෂා විය යුතු නිසා. ඉතින් ඒ නිසා අපි මේ ගේන සංශෝධනය තුල කිසිසේත්ම යුනිවර්සිටි autonomy වලට කිසිම හානියක් වෙන්නේත් නැහැ. දේශපාලනීකරණය කරන්න උත්සාහයකුත් නැහැ. අත වශයෙන්ම මෙතනින් සිද්ධ වෙන්නේ විශ්වවිද්‍යාල ප්‍රජාව තව ශක්තිමත් වෙන එක තමන්ගේ පරිපාලනයට පත්විය යුතු අය පත් කිරීමේදී විශ්වවිද්‍යාල ප්‍රජාව තව බලවත් කරන එක තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා මම හිතන්නේ මේකට ගෙනල්ලා තියෙන මේ ගෙනල්ලා තියෙන විවේචන එච්චර වළංගු නැහැ කියලා මට කියන්න වෙන්නේ. ගරු කතානායකතුමා මුලාසනට පැමිණෙනු ඇති. ලෝකේ පළවෙනි නතා. අද දින සභාවේ කටයුතු අවසන් කිරීමට කාලය ලබා දීමට සභාව එකගද? ගරු අග්‍රාමාත්‍යතුමිය. බොහොම ස්තුතියි කතානායකතුමනි. මට මේ වෙලාවේ මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ එන කරුණු පිළිබඳවත් වචන කිහිපයක් කියන්න අවශ්‍යයි. මම ඉල්ලා සිටිනවා ඇත්ත වශයෙන්ම ගරු විපක්ෂයෙන් අපේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ අන්තර්ගතය හරියට හදාරලා මේ විවේචන ඉදිරිපත් කරන්න කියලා. නැත්නම් ඇත්තටම මෙතන මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා තිබිය යුතු ඒ සංවාදය අපිට ගන්න බෑ. මේ විදියට නිකන් අර දකින එකෙන් දමලා ගහනකොට ඇත්තටම අපිට අවශ්‍ය වෙන ප්‍රයෝජනවත් සංවාදය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ ප්‍රයෝජනවත් සංවාදයක් අවශ්‍යයි. ඒ විවාදය අපිට ගන්න අමාරු වෙනවා මේ වෙලාවට අර ක්‍රෝධයෙන් සහ වෛරයෙන් දකින එකෙන් දමලා ගහන්න උත්සාහ කරන නිසා. දැන් උදාහරණයක් හැටියට මම දැක්කයි මම හිතන්නේ කරු විපක්ෂ නායකතුමා ඊයේ ලයිස්තුවක් කියවනවා මේ කියවලා අහනවා මේවා තියනවද මේ ප්‍රතිසංස්කරණ වල කියලා. ගරු කතානායකතුමනි අපි ඉදිරිපත් කරලා තියෙන සහ මේ සභාවට සභාගත කරපු ඒ සංකල්ප පත්‍රිකාව තුල තියෙනවා ජාතික අධ්‍යාපනික ඉලක්ක කියලා දේවල්.
මම ඒවා ටිකක් කියවන්න මම මිනිත්තු දෙකක් අරගෙන ඒක කියවනවා ගරු කතානායකතුමනි. මොකද මේක නැවත අපි අවධාරණය කළ යුතුයි. මොකද්ද මේ අපි කරන්න යන්නේ කියන එක. පළවෙනි එක මිනිස් අගයන්ට ගරු කිරීම මත පදනම් වූ පුද්ගලයින්ගේ නිරෝගී සහ ප්‍රීතිමත් ජීවන රටාවක් සඳහා අවශ්‍ය ශාරීරික මානසික ආධ්‍යාත්මික සමාජ චිත්ත වේගීය සහ පාරිසරික යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම. මේ අධ්‍යාපන ජාතික අධ්‍යාපන ඉලක්ක. ඒ ඉලක්ක අනුව තමා විෂය මාලාව හැදෙන්නේ අන්තර්ගතය හැදෙන්නේ. දෙක ජාතික අවශ්‍යතා සහ ගෝලීය ප්‍රවණතා සමග සමපාතව තාක්ෂණික සමාජාර්ථික සහ සංස්කෘතික දියුණුව සඳහා දැනුම කුසලතා ආකල්ප සහ මානව ගුණාංග සංවර්ධනය කිරීම. තුන කුතුහලය විවේචනාත්මක චින්තනය ගැටලු විසඳීමේ කුසලතා නිර්මාණශීලීත්වය සහ නවෝත්පාදන හැකියාව සහිත ඵලදායී පුද්ගලයන් බිහි කිරීම. හතර සමාජ සාධාරණත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදී ජීවන රටාවක සම්මතයට අනුකූලව යුතුයකම් සහ වගකීම් ඉටු කරමින් මානව අයිතිවාසිකම් සහ රටේ නීති කෙරෙහි ගෞරවය ප්‍රවර්ධනය කිරීම. පහ වෙනස්කම් කළමනාකරණය කිරීම සහ සංකීර්ණ හා අනපේක්ෂිත තත්ත්වයන්ට මුහුණ දීමට පුද්ගලයන් දියුණු කිරීම. 6. දේශීය හා ගෝලීය අභියෝගවලට ප්‍රතිචාර දක්වමින් ජාතියේ සංස්කෘතික හා පාරිසරික උරුමය ආරක්ෂා කිරීම. 7. ඉගෙනීමේ හැකියාව වැඩි දියුණු කිරීම සඳහා සිහි බුද්ධියෙන් හා ස්වයං විඥානාත්මක ඉගෙනුම් ලබන්නෙකු ප්‍රවර්ධනය කිරීම. ඊයේ ගරු විපක්ෂ නායකතුමා ලයිස්තුවක් කියෙව්වා ඩිජිටල් ලිටරසි කිව්වා data science ගැන කතා කරා cyber security data analytics කියලා ලයිස්තුවක් කියවුවානේ. ඒ ඇත්තටම ගරු කතානායකතුමනි පොත්තක මම කියන්නේ අන්තර්ගතයේ තියෙනවනේ table of contents එක වගේ. සහ අපි 6 වසර ඉඳන් 13 වෙනකම් මේවා උගන්වන්න ඕනේ. එතකොට හැම එකේ පළවෙනි වාරයේ සියල්ලම උගන්වන්නේ නැහනේ. නමුත් අන්තර්ගතය දිහා බැලුවා නම් එතුමාට තේරුම් ගන්න පුළුවන් මේ ජාතික අරමුණු වල අනුකූලව යෝජිත කුසලතා මොනවද කියලා. මම දෙක තුනක් කියන්නම්. පදනම් සාක්ෂරතා. සාක්ෂරතාවය සංඛ්‍යා සාක්ෂරතාවය විද්‍යාත්මක සාක්ෂරතාවය අධ්‍යයන සාක්ෂරතාවය තොරතුරු හා sannivedana තාක්ෂණය සාක්ෂරතාවය මාධ්‍ය හා තොරතුරු සාක්ෂරතාවය සංස්කෘතික හා සෞන්දර්යාත්මක සාක්ෂරතාවය මූල්‍ය හා ව්‍යවසායකත්ව සාක්ෂරතාවය. ඩිජිටල් හා අනාගත කුසලතා. ඩිජිටල් ප්‍රවීණතාවය, කේතකරණය, කෝඩිං, කෘතිම බුද්ධිය පිළිබඳ දැනුවත්භාවය, දත්ත සාක්ෂරතාවය සහ මාර්ගත ආරක්ෂිතාවය. මේවා තමයි අපේ මේ යෝජනා කරලා තියෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ඉලක්ක සහ හඳුනාගත් දියුණු කළ යුතු කියලා හඳුනාගෙන තියෙන කුසලතා. ඉතින් ඒ අනුව තමයි සිලබස් එක හැදෙන්නේ, කරිකියුලම් එක හැදෙන්නේ, අන්තර්ගතය හැදෙන්නේ. ඉතින් එතකොට මේවා බලන්න නැතුව ඇවිල්ලා අර table of contents වගේ දෙයක් කියාගෙන යනකොට ඇත්තටම අපි කොහොමද ඵලදායි විදියට මේවා ගැන සංවාදයක් කරන්නේ? ඉතින් ඒක නිසා තමයි මම පුන යෝජනා කරන්නේ අපේ විපක්ෂයට මේ අන්තර්ගතය හරියට කියවලා ඇත්තටම අපිට අවශ්‍ය වන සාධනීය විවේචනත් ඉදිරිපත් කරලා දියුණු සංවාදයකට අපි ලෑස්ති වෙමු කියලා. මෙතන කියවුණා අපි මේ විශේෂයෙන්ම අපි මෙතන කතාද ගෝලීය අධ්‍යාපනය ගැන කතා කරනකොට ගෝලීය අධ්‍යාපන ප්‍රතිපත්ති ගැන කතා කරනකොට කතාවන ප්‍රධාන ඉලක්ක දෙකක් තියෙනවා. lifelong learning කියන එකයි learning to learn කියන එකයි. මේ දෙකම තියෙනවා අපේ ඉලක්ක හැටියට. මම ඒක වැදගත් කියලා කියන්නේ ඇයි? අද ලෝකයේ වෙනස් වෙන වේගයත් එක්ක අපිට ඇත්තටම දරුවෙක්ට මොන වගේ කුසලතා මොන වගේ දැනුම අද දිය යුත්තේද කියලා තීරණය කරන්න බෑ. එච්චට වේගෙන් ඒවයි වෙනස් වෙනවා. අපිට දරුවෙක්ට දෙන්න පුළුවන් වෙන්නේ ඒ වේගෙන් වෙනස් වෙන ලෝකයේත් එක්ක ගනුදෙනු කරමින් ඉදිරියට යන්න තියෙන ශක්තිය හා කුසලතා. ඒ නිසා තමයි lifelong learning කියන සංකල්පය මෙතන වැදගත් වෙන්නේ. ඉගෙනගත යුත්තේ මේ නිශ්චිත කාල රාමුවක් තුල විතරක් නෙවෙයි. ජීවිත පුරාවදීම ඉගෙන ගන්න පුළුවන් වෙන්න ඕනේ. රැකියාවක් කළා නැවත වතාවක් ඉගෙනුම් ක්‍රියාවලියට එන්න පුළුවන් වෙන්න ඕනේ. ඉගෙන ගන්න ගමන් රැකියාවක් කරන්න පුළුවන් වෙන්න ඕනේ. මේ සියල්ලටම අවශ්‍ය ෆ්ලෙක්සිබිලිටි එක අපි මේ යෝජනා කරලා තියෙන අධ්‍යාපන අලුත් අධ්‍යාපන ව්‍යුහය තුල අපි ඉදිරිපත්
කළා තියෙනවා. විශේෂයෙන්ම learning to learn කියන එක. ඉගෙන ගන්න එක. ඒක තමයි වැදගත්ම දේ. මොකෝ අපිට තවදුරටත් දරුවන්ට කරුණු විතරක් උගන්වලා හරියන්නේ නැහැ. ඒ කරුණු ඉගෙනගෙන ඒක කටපාඩම් කරලා ඇවිල්ලා ඒක ටෙස්ට් පේපර් එකකට ලියන්න තියෙන ඒක නෙවෙයි කුසලතාවය. කරුණු හොයාගෙන යන එක, ඒවා අධ්‍යයනය කරන එක, සත්‍ය අසත්‍ය හරියට තෝරා ගැනීමේ හැකියාව, මේ සියල්ල තමයි අපි මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා ඉදිරිපත් කරන්න උත්සාහ කරන්නේ. සහ තුන්වෙනි එක අපේ මේ ඉදිරිපත් කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල වැදගත්ම දේ වොකේෂනල් පාත්වේ එක දරුවන්ට විවෘත කරන එක. ඒ කියන්නේ වෘත්තීය අධ්‍යාපන, තාක්ෂණ අධ්‍යාපනය කියන එකට ආසාව ඇති කරන එක, ඒකත් එක්ක කුතුහලය ඇති කරන එක, ඒකට වටිනාකමක් දෙන එක, ඒක අධ්‍යාපනයේ කොටසක් බවට පත් කරන එක මම හිතන්නේ මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල ඉදිරිපත් කරලා තියෙන වැදගත්ම දෙයක්. එතකොට ඒ හරහා රැකියාවකට විතරක් සීමා වෙච්ච නෙවෙයි, හොඳ පුරවැසියෙක් බිහි කිරීම සඳහා ඒ අවශ්‍ය කුසලතා සියල්ලමත් අපි ඇති කරන්න මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අපි යෝජනා කරලා තියෙනවා. එතකොට එතන අපිට අපේ 6 වෙනි ශ්‍රේණියේ එක මොඩියුල් එකක ප්‍රශ්නයක් ඇති වුණා. ඒ වැරද්ද අපි බාරගත්තා. ඒ වැරද්ද බාරගෙන ඒක නිවැරදි කරන්න අපි වහාම කටයුතු කරා. ඒක තමයි වගකිව යුතු ආණ්ඩුවක් හැටියට කළ යුත්තේ. ඉතින් ඒක නිවැරදි කරන එක ඒක අපේ වගකීම. ඒ වගකීමත් එක්ක තමයි අපි මේ ක්‍රියාත්මක කරන්නේ. නමුත් විපක්ෂය මොකද්ද මෙතන උත්සාහ කරේ? ඒක උස්සගෙන මේ අන්තර්ගතය ගැන කිසිම දැනුමක් නැතුව, කිසිම හැඟීමක් නැතුව, ඊ타මාත්ම වෛරී අන්දමින් නිකන් මේක තුල අර මොකක් හරි හැම අවස්ථාවකම මේ බලන්නේ සමහර වෙලාවට මේ ආණ්ඩුව පෙරලා ගන්නනේ. දැන් අප්‍රේල් නෙවෙයි, දැන් දෙසැම්බරද කොහෙද තව ජනාධිපති කෙනෙක් එනවා කියලා මම දැක්කා. ඉතින් මේ ඔන්න ඔය මේ ආයිත් කියනවා. ඉතින් ඒ නිසා අගමැති පෙරලනවා කොහෙක් පෙරලන්නේ? ඔව් අගමැති වයින් කරනවා කියවනේ. දැන් ඒ යෝජනාවත් ඉල්ලාස් කරගෙනද කොහෙද? කවද දෙන්නේ කියලා අහන්න. ඒක තමයි කවදද ඒක ගේන්නේ? මං ඒක එනකම් බලාගෙන ඉන්නේ. හරි? no confidence motion එක ගේනකම් මම මේ බලාගෙන ඉන්නේ. හරි? ජනාධිපති අයින් කරගන්න බැරි වුණාම අදුමතරමේ අගමැති අයින් කරන්න උත්සාහ කරානේ. ඉතින් ඒ උත්සාහයක් නැහැනේ. හරි? ඉතින් මම මේ අද පාන්දර මේ උදේ ඇවිල්ලා මේ දුවගෙනම ආවේ මේ no confidence motion එකට මුණ දෙන්න කියලා. ගේන්නේ නැද්ද? අපරාධේ. අපි නම් ලෑස්ති වෙලා හිටියේ. මම මේකත් කියන්නම්, no confidence motion එක ඔබතුමන්ලා ගේන්න ඕනේ නැහැ. මේ රටේ ජනතාව තීරණය කරාම මේ අගමැති වෙනස් වෙන්න ඕනි කියලා අපි ගෙදර යන්නත් සූදානම්. ඒක මම අපි වගේ කියන්නේ මේ රටේ ජනතාවට, අපේ හෘද සාක්ෂියට. ඉතින් ඒ අනුව අපි වැඩ කරගෙන යන්නම්. ඒ නිසා ගරු කතානායකතුමනි, අපි මේ ගේන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අද ලෝකයට ගැලපෙන, මේ අද ලෝකයේ අතිශයින්ම මේ සංකීර්ණ, කාටවත් ප්‍රිඩික්ට් කරන්න බැරි විදියට වෙනස් වෙන, ඊ타මාත්ම අපි වගේ රටවල් විතරක් නෙවෙයි, දියුණු කියලා කියන රටවල් උනත් මේ අධ්‍යාපනය ගැන ඇත්තටම වෙනස් විය යුතු දිසානතිය ගැන අතිශයින් බරපතල සාකච්ඡාවක ඉන්න මොහොතක අපි මේ බාල තුට්ටු දෙකේ සාකච්ඡා කළ වැඩක් නෑ ගරු කතානායකතුමනි. විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තුව තුළ මෙතන දියුණු සාකච්ඡාවක් මේ සඳහා අවශ්‍යයි. ඒ දියුණු සාකච්ඡාව ගන්න අපි හැම වෙලාවෙම සූදානම්. ඒ සඳහා මේකේ අන්තර්ගතය හොඳට බලලා ලෝකෙ සිද්ධ වෙන දේවල් ගැනත් හොඳට අධ්‍යයනය කළාට මතු පිටින් දේවල් වචන ටිකක් විතරක් අහුල ගන්න නැතුව ඇත්තටම ඒ බරින් අපි මේ සංවාදය කරමු කියන යෝජනාව කරමින් ලබා දුන් කාලයට ස්තුතිවන්ත වෙමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.